අවදිය කියන්නේ හිතන එකක් නෙමෙයි දැනෙන එක. ඒ එහෙමයි දැනෙන්නේ ආරෙනවා. දැන් අපිට දැන් කතා කරනවා. දැන් අරසතේ කතා කරනවා. දැන් යටින් අවදියක් තියෙනවා ඔබට දැනෙනවා. නෑනේ. ඒ කියන්නේ නෑ. තේරෙනවද? එහෙමයි. දැන් ඔන්න අරසතේ ෆෝන් එකෙන් කතා කරනවා. දැන් මේ කතා කරනකොට අවදියක් තියෙනවා නම් යටින් දැනෙනවා. නැත්තම් නෑ තමයි. එහෙමයි තේරෙනවද? ආරෙනවා. ඔව්. ඕක 아무තේ මේ හිතන එකක් නෙමෙයි. ඊට පස්සේ කතා කරන එක නවත්තලා ඒ වෙලාවේ අවදියක් තියෙනවා කියලා හිතුවොත් එහෙම අවදියක් නෑ. ඒක හිතුවිල්ල. ඔය කිසිම දෙයක් ගැන නොහිතා දේශනා අහලා අර ප්‍රායෝගික ප්‍රතිපදාවේ යෙදෙන එක විතරයි කළ යුත්තේ නේද ආරෙනවා. නෑ. ඔය මුකුත් කරන්න එපා. දේශනා හරි ධර්මයේ වැටුණා නම් ඒක එච්චර. ඒ මොනවක් කරන්නද අවදිය කියන එක මුකුත් කරන්න දෙයක් නැහැ. එහෙම මොබේ ප්‍රතිපදාව කියන අවදියක් දෙන්නේ නැහැ කාටවත්. ප්‍රතිපදාවෙන් මොකද්ද වෙන්නේ? තමන්ට මේ ප්‍රතිපදාව තුළ තමන් මේ බාහිර ඇත්ත වෙන එක මෙනෙහි කරන එක. ඒක මේ ප්‍රතිපදාවක්. දැන් එහෙමයි. මේ කතා කරන්නේ පෘථග්ඥානයක්, ඔය කතා කරන්නේ කෘත්‍ය ඥානයක්. දෙකම තේරෙන්නේ නැහැ ඔතුමෙට ඒ කියන්නේ. ප්‍රතිපදාව කියන්නේ කෘත්‍ය ඥානයක් නේ. එහෙමයි. අපි කියන්නේ මාර්ගසිත වෙනයි ඵලසිත වෙනයි කියලා. එහෙමයි ආරෙනවා. එතකොට ප්‍රතිපදාවෙන් කරන්නේ පුහුණුවක්. දැන් මේ කෘතඥානය කියන්නේ සුඛයක්. ඒක දැනෙන එකක්. ඒක ඵලයක්. මේක මාර්ගයක්. තේරෙනවද? එහෙමයි. සත්‍ය ඥානය කියන්නේ දැනුමක්. එතකොට කෘත්‍ය ඥානය කියන්නේ පුහුණුවක්. එතකොට කෘතඥානය කියන්නේ ඵලයක්. ඔක තේරෙන්නේ නැද්ද? වීරිය ඉතින් වඩන්න. ඵලය කියන එක මේ දැනුමද කෘත්‍යද මොකක්වත් අදාළ නැහැ. එහෙමයි. ඇයි මේ පාරුව දිමින් තිබ්බා වගේ දැනුම නම් එක පැත්තක. ආයෙ මේ උහිතන ඒවා නෙමෙයි. ඊට පස්සේ කෘත්‍ය කියන එක අර දැනගත්ත දේට අනුව ඇතුලෙන් මතුවෙන එක. ඒකත් කරන එකක් නෙමෙයි. එහෙම බලනවා. හැබැයි මේ යෝගාචර භූමියේ මුල් අවස්ථාවේ මේක ප්‍රතිපදාවක් විදිහට පුහුණු වෙන එක වටිනවා. ඒක තුල ලොකු අර ගොඩාක් පහුවෙලා නැත්තම් මතුවේ මේක තුල ඒක ඇත්තටම ඊට කලින් මතුවෙන ස්වභාවයක් එනවා. පුහුණුව එහෙමයි. තුල. එහෙමයි. ඒ පුහුණුව තුල එනවා. ඒ ප්‍රතිපදාව බුදුන් වහන්සේ ඒක නිසා තමයි ප්‍රතිපදාවේ මාපු දන්නෝ ඉති කියලා කිව්වේ. දෙලින් මලින් මාපු දන්නෝ නොවේති. ප්‍රතිපදාවේ මාපු දන්නෝ වෙති. ඊට පස්සේ බුදුන් වහන්සේ පෙන්නවා පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ සත්‍ය ඥාන. අපර භාග ප්‍රතිපදාව කියන්නේ කෘත්‍ය ඥාන. එතනින් තමයි මේ නිවීම කියන සැනසීම උදා වෙන්නේ. ඒතකොට නිවීම කියන සැනසීම අපි දැන් බැලුවොත් දැන් කවුරුත් මේ දහම දන්නේ නැහැ කියමු. ඉතින් යා මෙතන හොයනවා. එතකොට යාට කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් හරි ඒක දැනුමක් තමයි එන්නේ. එයා දැනගන්න. ඊට පස්සේ යාට ඒක දැනෙන්න ගන්නවා එදිනෙදා කටයුතු. හැබැයි එයා ඒක මෙනෙහි කරන එකත් එතන තියෙනවා සවිතක්ක ස්වභාවය. ඒක තියෙනවා. ඒක කෘත්‍ය ඥානයේදීත් මෙනෙහි කරන එකක් තියෙනවා. ඒ කියන්නේ සත්‍ය ඥානයේදීත් මෙනෙහි කරන එකක් තියෙනවා. මානසිකාරයේ කොහොමත් එතන ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. හැබැයි ඒක කරේ තියාගෙන ඉන්න එකක් නෙමෙයි. ඒක එයා දන්නවා දැනුමක් විතරයි කියලා. ඊට පස්සේ ඒක ඉතින් ඒක හැමතිස්සෙම නිකන් අර පියමුවක් තියෙනවා වගේ හැමතිස්සෙම කපන වෙලාවට පියමුවක් තියෙන්නේ නැහැ නේ කපන නිසා අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ එතකොට අපි මේ ධර්මය අහන වෙලාවට මෙනෙහි වෙන එක තියෙනවා. මෙනෙහි කරන එකකුත් තියෙනවා. එහෙමයි. ඊට පස්සේ ප්‍රායෝගිකව තමන්ට ඉතින් එදිනෙදා කටයුතු කරනකොට මෙනෙහි කරන එකකුත් තියෙනවා. ඒ තරත් මෙනෙහි වෙන එකකුත් තියෙනවා. හැබැයි ඒක පුහුණුවක් විදිහට තමන් අත්හදා බලන එකකුත් තියෙනවා. ඒකට ඒක පුහුණුව තුළ තමන්ට දැනෙන ස්වභාවිකුත් වෙනවා යටි. හැබැයි ඒක එන්නේ මෙනෙහි කරපු නිසා. ඒක අර කෘතඥානෙ නෙමෙයි. එහෙමයි ආරෙනවා. දැන් ඔය කතා කරන්නේ මේ අවදියක් ගැනනේ. එතකොට අවදිය කියන්නේ ඵලයක්නේ. ඒ කියන්නේ ඵල ඥාන වෙනයි කිව්වේ ඕක හිතලා ගන්න බැරි එකක්. එහෙමයි. ඊට පස්සේ දැන් මෙතන මෙනෙහි කරන වෙලාවේ කයි මෙනෙහි කරාට පස්සේ තව එකයි එහෙම ඒවා නැහැ. කෘතඥානය කියන එක හැම මොහොතකම පරිවර්තනයක්. දැන් ඇඟේ ගෙඩියක් ආවොත් අපි හිතමු කුරුලාවක් ආවා කියලා. එහෙම නැත්නම් ඒ කුරුලාව ඒක කොහොමද ඇඟේ අයිති එකක් නේ. ඇඟේ තියෙන එකක්නේ. ඔව්. ඔන්න ඔය වගේ මේක. ඒ කියන්නේ ඊට පස්සේ හැම මොහොතෙම මේක තියෙනවා. නැති කරන්න බෑ.
ඒක එහෙමයි. හොයන්න ඕනෙත් නැහැ. ඒක දැනෙන එක. දැන් කුරුල්ලාව තියනවාද කියලා අතක ගා ඉන්නවද හැමදෙස්සෙම? නෑනේ. එයා දන්නවනේ කුරුල්ලාව තියෙනවා. තේරෙනවනේ. තේරෙනවා ආරෙනවාස. එතකොට ඉතින් කරන්න තියෙන්නේ ඔබ වහන්සේ දීලා තියෙන ප්‍රතිපදාව දැන් ඇයි මේ කරන්නේ හොයන්නේ? දැන් පැහැදිලා කරනවා යන. නම් ගොවි තරක් කරන්න තියෙන්නේ. මේ ආධ්‍යාත්මික ගමන කරන්නේවා තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කරන හොයන අඩුයි. නිවන් මාර්ග හොයන මුස්ලිම් අයත් තියෙනවා. නිවන් මාර්ග හොයනට ආගමක් ඒකක් අදාළ නැහැ. ඒගොල්ලෝ හොයනවා මේ ලෝකේ ඇත්ත මොකද්ද කියලා. ඒගොල්ලන්ට දුකක් තියෙන. ඒගොල්ලෝ දුකෙන් මිදෙන ක්‍රමයක් හොයන. ඕකට ඔය මොකක්වත් ඔය සිතුවිලි ඔය හාගත්ත ඒවා මොනවත් අදාළ නැහැ. ගෑනුද පිරිමිද වයසද පොඩිද මහලුද මොනවත් අදාළ නැහැ. සිතක් තේනවා නම් ඒ සිතේ මිදීමකුත් තියෙනවා කිව්වේ ඒකයි. අනිත් එක වහන්සේ මෙන්න මේ දේශනා. ඔබතුමිය කියපු කතාවේ ලොකු වරදක් තියෙනවා. ඒ තමයි මේ හිතනවා ඊගා මොහොතේ හිතන්නේ නැතුව අවදිය ගැන හිත. මොකද දෙහිම අවදියක් නැහැ කොහෙවත්. අවදිය නම් හැම මොහොතෙම තියෙනවා. අවදියක් දැනෙනවා නම් ඒ අවදිය හැමතැනම දැනෙනවා. ටොයිලට් එකට ගියත් අවදිය තියෙනවා. දත් මැද්දත් අවදිය තියෙනවා. නිදි ගන්න ගියත් දහවල යම්සේද රාත්‍රියත් එසේ කිව්වේ ඒකයි. අවදිය නැත්තම් කොහොමත් නැහැ. සක්මන් කරත් නැහැ. සක්මන් කරනකොට අර සමතයක් වැඩෙනවා. මුකුත් අරමුණු එකම අරමුණකට එනවා අනිත් අරමුණු නන්නත් අරමුණු එන්නේ නැහැ. ඕකට කියන සමතය කියලා. ඕක අවදියක් නෙමෙයි. තේරෙනවද? තේරෙනවා ආරෙනවාස. ඔබ වහන්සේගේ දේශනා අහගෙන මේ නිදහසේ ඉන්න කියලා තමයි ඔබ වහන්සේ කියන්නේ මට එහෙම. නෑ වැරදි. ඔබතුමී ඉස්කෝලේ ඉගෙනුවද කාලේ? හුඟ ඉස්සර ගන්නලා තියෙන හරියනවා. මොකක් හරි ඒ වගේ රස්සාවක් තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමීට මොකද්ද ඒ වගේ තියෙන අර අධ්‍යාපන ක්‍රමයේ අපේ රටේ තියෙන නිකන් ප්‍රඥාව නැති වෙන මොට වෙන ක්‍රමයක් නේ. එක්ක කටපාඩම් කරන්නේ. නේද? ඒ විභාග වල උත්තර ලියන්නේ එහෙමනේ. ඒ ක්‍රමයට නිවන් දකින්න බෑනේ. ඔය අපේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රඥාව නැති වෙනවා. ප්‍රඥාවනේ වැඩෙන්න ඕනේ. දැන් ඔබතුමී මේ එහෙම කවුරු කියනවා කරා කියලා හරියන්නේ නැහැ. ඔබතුමීගේ අභ්‍යන්තරය දැනෙනවා නම් ඔබතුමීට නිවන් දැක දෙයි. එහෙම නැත්නම් ඔබතුමී නිවනක් නැහැ. මැෂින් එකක් වගේ කවුරු හරි කියන එකක් කරන්න හදන්නේ. ඔබතුමීට අභ්‍යන්තරේ දන්නවද දැනෙනවා. ඔබතුමීගේ අභ්‍යන්තරේ ප්‍රඥාව වැඩෙන්න ඕනේ කියලා? අභ්‍යන්තරේ දැනෙනවා මේ ආර්යයන් ඉතින් වහන්සේ. ඕච්චරයි වෙන්නේ වෙන එකක් වෙන්නේ නැහැ. ඕකට නිකන් බකන් නිලාගෙන හිටියත් වෙයි. මුත් කරන්න ඕනේ නැහැ. තමන්ට යම් කිසි දෙයක් තමන්ට මෙනෙහි වෙනවා නම් මානසිකාරය. වෙන දුක් කරන්නේ නැහැ. මානසිකාරය තුල තමයි වෙන්නේ. ප්‍රඥාව වැඩි. අර මේ අර කහන්න මේක අහන්න අරක කරන්න මේක කරන්න ඒක කරන්න කවුද උවට අඬ දෙන්නේ? වහලේ තමන්ගේ හිතේ වහලේද තමන්. ඒ නිවන් දැකලා ඉවරයි. ඒ කියන්නේ ප්‍රඥාවක් නැහැ කියන එක. අඥානින්ට මේ මග නැහැ. ප්‍රඥාවන්තං ආයන් ධම්මඤ්ඤාන්තම දුප්පඤ්ඤස ගෝං කතා නම් කියන්න එපා. තේරෙනවනේ? ඒක නිසා තමයි අපි කිව්ව ගොවිතැනක් කරන්නේ. එහෙම නැත්නම් මඤ්ඤෝ කලයක් හිටවන්නේ කියලා වැඩක් කරන්න ඕනේ. එහෙම තමයි කියන්නේ. නෑ මම ආර්යයන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනා මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන එක ටික ටික කරනවානේ දැන්. මම ඒ තුල ඒ හරි තමයි. පරිස්සමින්. හරි පරිස්සමින්. ඔය මොනවා කරත් හරි පරිස්සමින්. ආරණාසේ ඒක කියන හේතුව තමන්ට සැනසීම තියෙන්නේ තමන් හරි විදිහට සත්‍යයට ඒක තමන් ඉස්සෙල්ලා දකින්න එපා. ඒක හරි පරිස්සමින්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. අපි ගමු මෙන්න මෙහෙම. කොහොමද මේ කියන්නේ? ප්‍රඥාව අවදි වෙන්නේ. මානසිකාරය වෙන්නේ. යෝනිසෝ මානසිකාරෝති කිව්වේ ඒකයි. අපි දන්නවා යථා භූතම් පජානාති. ඒ කියන්නේ යථා භූත ඥානයයි යෝනිසෝ මානසිකාරයයි බුදුන් වහන්සේ කිව්වේ වෙන එකක් නැහැ කියලා. ඔබතුමිය අපෙන් අහන කරන්න එක. දැන් ඔබතුමියට යථා භූත ඥානය යෝනිසෝ මානසිකාරය නිවන් මඟ කියලා දන්නවනම්. ඉතින් මානසිකාරය කියන්නේ ඕනම මොහොතක වෙන එකක්. එතකොට යථා භූත ඥානය කියන්නේ මේක සකස් වෙන එක. ඒ කියන්නේ තමයි මෙනෙහි වෙන එකයි ඔක්කොම එකටනේ තියෙන්නේ. ඒක ප්‍රඥාවනේ වැඩෙන්නේ. ප්‍රඥාවන්තං ආයන් ධම්මඤ්ඤාන් ධම්මං දුප්පඤ්ඤස කිව්වේ ඒකනේ. ප්‍රඥා භාවිතබ්බ විඥානං පරිඤ්ඤය. ඒතකොට මේ ක්‍රමයේ ඔබතුමිය ඔය කතා කරන ඒ ක්‍රමේ දෙකක් නේ. ඒකනේ කිව්ව අපේ අධ්‍යාපන ක්‍රමේ කවුරු නිවන් දකින්නේ නැහැ කියලා. අයි මොට වෙනවා. දැන් අපි කියනවා 1 1 1ට ගිහුවම 2යි. දෙවරක් 2 4යි.
දැන් ඕකේ මොකුත් තියෙනවද කල්පනා කරන්න. මේ මානසිකාරය කරන දෙයක් තියෙනවද? නෑ. නෑනේ. කවුරු හරි කියනවා කවියක් කටපාඩම් කරන්න දෙනවා. නේද? අපි තියෙනවානේ. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. දැන් ප්‍රඥාවක් වැඩෙනවද? වැඩෙන්නේ නෑනේ. අපි ළම එහෙනම් නිවන් දකින්න බෑ. දැන් ඕකේ මොකද්ද වෙන්නේ? මේ සියල්ලම සිතුවිලිනේ. මනෝ පුබ්බංගම ධම්මා කියන්නේ. දැන් ඕක මෙනෙහි කරොත් සිතුවිලි නම් මේ පුටුව මේසේ ඇඳ ඔක්කොම සිතමනේ. මනෝ පුබ්බංගම ධම්මා. අන්න මානසිකාරය, අන්න ප්‍රඥාව වැඩෙනවා. අන්න යෝනිසෝ මානසිකාරය යතබුත ඥානය පහළ වෙනවා. අන්න යා නිවන් දකින්න ප්‍රඥා පහළ වෙනවා. දැන් තේරෙනවද? එහෙමයි ආරණ්‍ය වහන්සේ. ඔව්. නැත්තම් ධම්මපදේ ගාථා ඉංග්‍රීසියට පරිවර්තනය කළා ඔබතුමී ලියයි. ඔබතුමී නිවන් දකින්නේ නැහනේ. වහන්සේ ඒ විදිහට මේ මානසිකාරය වෙනවා. ඒක මම කරනවා නෙවෙයි. වෙන දෙයක් නැහැ. නිවන් දකින්න වෙන දෙයක් නැහැ. බුදුන් වහන්සේ කියපු දෙයෙන් එහා මොකුත් කියන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය යථාභූත ඥානය වෙන එකක් නැහැ. ඕක සක්මන් කරත් වෙන්නේ ඕක, ධර්මය ඇහුවත් වෙන්නේ ඕක, හිටගෙන හිටියත් වෙන්නේ ඕක, උඩ පැන්නත් වෙන්නේ ඕක. මොනවා කරත් යථාභූත ඥානය යෝනිසෝ මනසිකාරය. ඒකෙදි තමයි ඇත්ත මතුවෙනවා. ඇත්ත මතුවෙනකොට තමන්ගේ අභ්‍යන්තරයට දැනෙන